සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පානා කාලේ වෙනකොට අම්මා මිත්‍යා දෘෂ්ටිකයිනේ. රහතන් වහන්සේලා 7 දෙනෙකුගේ අම්මා. දුවලා 3 දෙනෙක් හිටියා, පුතාලා 4 දෙනෙක් හිටියා. දුවලා 3 දෙනාම රහතන් වහන්සේලා. පුතාලා 3 දෙනාම රහතන් වහන්සේලා. වැඩිමල් පුතා තමයි සාරිපුත්තයන් වහන්සේ. පිරිනිවන් පාන්න තීරණය කරලා අම්මා තාමත් මිෂ දිටුයි. මට අන්තිම වෙලාවෙවත් අම්මා බේරගන්න පුළුවන්ද කියලා කල්පනා කළා. පුළුවන්. කොහොමද ඒක කරන්නේ? මගෙන්ම බණක් අහන්න ඕනේ. මම්ම බණ කියලා තමයි ඒක කරන්න වෙන්නේ. ආන් එහෙම තීරණය කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන වැඩම කළා නාලක ගමට. පණිවිඩයක් ඇරියා. මං අද ගෙදර එනවා කියලා. අම්මගේ කල්පනාව නම් නවතින්න එනවා කියලා. නමුත් උන්වහන්සේ යන්නේ පිරිනිවන් පාන්නට. උපන් කුටිය ලෑස්ති කරලා තියන්න කිව්වා උන්වහන්සේට. 500ක් සංඝයාට කුටි හදන්න කිව්වා. මධ්‍යම රාත්‍රී ආසන්න වෙනකොට උන්වහන්සේ ගොඩක් අසනීපෙන් ඉන්නේ. ලෝහිත පක්ඛන්දිකා රෝගේ හැදිලා. වේදනාව එමටයි. එක භාජනයක් අස් කරනකොට තව භාජනයක් ලෙයින් පිරෙනවා. නමුත් සතරවරන් දෙවියෝ, සක්‍ර දේවේන්ද්‍රයෝ, සුයාම දෙවියෝ මේ ආදි වශයෙන් සියලුම දිව්‍ය රාජවරු දෙවිවරු ඇවිල්ලා වන්දනා කරලා යනවා. මුළු රාත්‍රිය පුරාම ඒ ගෙදර, ඒ වත්ත, ඒ පළාත අඳුරු වෙන මොහොතක් නෑ. මොකද ගිනි කඳන් වගේ දෙවිවරු බ්‍රහ්මයෝ වෙනවා වන්දනාවට. ඉතින් බලාගෙන හිටියා මට තේරෙන්නේ නෑ මේක. ඒ නිසා දොර ගාවට ආවා. සාරිපුත්තයන් වහන්සේට උපස්ථාන කරන්නේ චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ චුන්ද සමනුද්දෝෂයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේම මල්. ශාසනය තුල කොයිතරම් ලස්සන ගමනක් ගිහිල්ලාද. අයියාගේ අවසන් මොහොතට උපස්ථාන කරන්නේ රහත් වෙච්ච සහෝදරයමයි. ඉතින් මේ වෙලාවේ සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේට ස්වාමීනි මහා උපාසිකාව දොර ගාවට ඇවිල්ලා කියලා. අම්මට කියලා තියෙන මහා උපාසිකාව කියලා. ඒලා සඳහන් කරනවා චුන්ද මම එහෙනම් ටිකක් නැගිටවන්න. ඇත්තු ගණනාවක කාය ශක්තියක් තිබිච්ච මේ මහා පුරුෂයාට දැන් තනියම ඇඳේ නැගිටින්න පුළුවන්කමකුත් නැහැ. නිසා නැගිටවන්න ගියාම නැගිටවනවා. අම්මට කතා කරනවා. අම්මා කතා කරලා අහනවා මේ ගිනි කඳන් වාගේ එන්නේ යන්නේ කවුද? විස්තර දිගට අහලා අම්මා අහනවා අන්තිමට අර මහ ගිනි ජාලාවක් වගේ ඇවිල්ලා පිට වෙලා ගියේ කවුද? ඒලා කියනවා මේ මහා බ්‍රහ්මයා කියලා. අම්මගේ ශාස්ත්‍රවරයාත් මහා බ්‍රහ්මයා. ඒ වෙලාවේ තමයි අහන්නේ පුතේ උඹ මහා බ්‍රහ්මයාටත් වඩා උසස්ද කියලා. මං කවුද කියන කාරණාව කියන්නේ අම්මේ මහා බ්‍රහ්මයා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ සේවකයෙක් විතරයි. එහෙමයි සඳහන් කළේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ සේවකයෙක් විතරයි මහා බ්‍රහ්මයා කියන්නේ. ඒ කාරණාවෙන් අම්මගේ හිත ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා අම්මට ධර්ම දේශනාවක් කළා. ඒ කෙටි දේශනාව නිමා වෙනකොට අහනවා ස්වාමීනි ඔය බණ ටික මට කියන්න ඔච්චර කල් ගත්තේයි කියලා. එතකොට දන්නවා අම්මා කවදාවත් නොසැලෙන ශ්‍රද්ධාවකට ආවා. ඒ තුනුරුවන් ගැන වෙනස් වෙන්නේ නැහැ ශ්‍රද්ධාව. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේගේ මුවෙන් වචනයක් පිටත් වෙනවා මහ උපාසිකාවගේ කිරිමිලත් කියවලා ඉවර කළා කියලා. ඒ කියන්නේ අම්මා සසරින් මුදවන්නේ නැතුව පිරිනවම් පෑවනම් අම්මගේ ණය තාම ගෙවිල නැහැ. නමුත් අම්මා සෝවාන් තත්ත්වයට පත් කරලා පිරිනිවන් පාන්නේ. ඒ කියන්නේ අම්මා වෙනුවෙන්වත් දැන් ණය නැහැ. ආන් ඒකයි කියන්නේ මහ උපාසිකාවගේ කිරිමිලත් කියවලා ඉවර කළා කියලා. සාරිපුත්තයන් වහන්සේ වගේ කෙනෙක් එහෙම ප්‍රකාශ කළා නම් ඔබ මම කවුද කියන කාරණාවයි මම මේ සඳහන් කළේ. ලෞතර බුදුරජාණන් වහන්සේත් අම්මයි තාත්තයි වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික නිමා කරලා තමයි පිරිනිවන් පෑවේ. මේ මහරහතන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ එහෙමයි. ආන් ඒක නිසා මෞපිය ණයෙන් නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමවේදයන් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ තිසරණ නැති අය තිසරණේ පිහිටවන්නේ. පන්සිල් රකින්න නැති අය පන්සිල් රකින්න අය බවට පත් කරන්න. දන් දෙන්නේ නැති අයගේ මසුරුකම නැති කරලා දානෙට යොමු කරන්න. සිල් ගන්නේ නැති අය සීලයට යොමු කරන්න.
මෙන්න මෙහෙම කටයුතු කරලා ඒගොල්ලෝ සතර අපායෙන් බේරෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන් වුණොත් ඒ ජීවිතේ ඒ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් අපිට මව්පියෝ වෙනුවෙන් කොයි වාගේ යුතුයකමක් කරන්න තියෙනවද? මොන වාගේ ගමනක යන්න තියෙනවද? හැබැයි මේ ටික දරුවට දැනෙන්න අර යුතුයකම් ටික පොඩි කාලේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පංචකාමයෙන් පිරිච්ච ලෝකේ මේගොල්ලන්ගේ පංචකාම ආසාවල් ටික සම්පූර්ණ කරගන්න ගියහම ඒගොල්ලන්ට මව්පියෝ ගාවට එන්න කාලයක් නැහැ. ආන් ඒකයි සඳහන් කරන්නේ වෙලාවක් තිබ්බොත් එන්නම් කියලා. ඒකයි සඳහන් කරන්නේ එන්න වෙලාවක් නෑ අපිට වැඩ කියලා. අම්මගේ වටිනාකම තේරිලා තිබ්බනම් තාත්තගේ වටිනාකම තේරිලා තිබ්බනම් තමන්ගේ වැඩ දෙවණියට යනවා අම්මා තාත්තා එකට එනවා. නමුත් ඒක නොදන්න නිසා මගේ පෞද්ගලික කර්තව්‍යයන් ටික එකට එනවා මව්පියෝ 2ට 3ට 4ට 5ට ගිහිල්ලා යනවා. එහෙම නැත්නම් තමන්ගේ තවත් කෙනෙකුගේ කියමන් නිසා මව්පියෝ ගෙදරින් අයින් කරලා දානවා. කාමයේ මේ ලෝකේ කාමයට කරන්න බැරි දෙයක් නැහැ. සමහර කාන්තාවක් කිව්වොත් ඔයාගේ මව්පියෝ හරි කරදරයක්. මේගොල්ලෝ තවත් මේ ගෙදර ඉන්නවා නම් මං යනවා යන්න කියලා. මව්පියෝ දෙන්න ගෙහින් වැඩිහිටි නිවාසිකවත් හරි දාන්න කටයුතු කරන පුතාලා වුණ තරම් ඉන්නවා. අම්මගෙන් කිරි බීලා හැදුනට ඔබට කලින් තමයි මට අම්මා හම්බුනේ. ඔබට කලිනුයි මට මගේ තාත්තා හම්බුනේ. මේ ගෙදරින් යනවා නම් යන්නේ ඔබ මිසක් ඒ දෙන්න නෙමෙයි කියන්න පුළුවන් ශක්තියක් තියෙන පුතෙක් කොහෙවත් වර්තමානයේ හම්බ වෙනවද අපිට? නැනේ බිරිඳගේ අවශ්‍යතාවයේ මත මව්පියෝ මරපු අය, මව්පියෝ ගෙදරින් පන්නපු අය, මව්පියෝ මහමග ගෙනහිල්ලා අතරමං කරපු අය, පූජා භූමිය වල ගෙනහිල්ලා දාලා ආපු අය, දුම්රියේ නංගවලා ඔහේ කොහෙවත් කොහෙද යන්නේ කොහෙද බහින්නේ මොකවත් නැතුව පිටත් කරපු අය වර්තමානයේ කොයිතරම් අපිට අහන්න දකින්න හම්බ වෙනවද? මේ දහම තුල පෝෂණය වුණා නම් දවසින් දවස මේ රටේ වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ. හැබැයි ඒ වරද දරුවන්ගේ විතරක් නෙමෙයි. ඒ වරදෙන් භාගයක් මව්පියොත් බාර ගන්න ඕනේ. ඇයි ඒ අයට පොඩි කාලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට යුතුයකම් සම්පූර්ණ කළේ නැහැ. ඒකට හේතුව කියන්නේ භාග්‍යතුන් වහන්සේ රකීකරු වෙච්ච එකයි. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ රකීකරු වෙනවා නම් අපි යම් තැනක කොතන හරි තැනක යකීකරු බවත් එක්ක අපි නතර වෙන්න වෙනවා. අපි එකෙන් පීඩා විඳින්න වෙනවා. ඒක නිසා මේ මාතෘකාව කතා කරනට ඊට වඩා හුඟ දිගට කරුණු ගොඩක් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂිත දෙන්නෙක්. දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය මේ දෙක පැහැදිලි කරනකොට මවෙක් ඇත පියෙක් ඇත කියන කාරණාව අත්ති මාතා අත්ති පිතා කියලා විශේෂයෙන් පෙන්නනවා. ඒ කියන්නේ මේ ලෝකේ අම්මා තාත්තගේ විශේෂිත බවයි පේන්නේ. පින්නතේ තව එක උදාහරණයක් විතරක් අපි පෙන්නමු. ඒ අය කොච්චර විශේෂද? ආනන්තරීය පාප කර්ම ගැන කතා කරනකොට අපේ අම්මට වඩා සිල්වත් අය නැද්ද ලෝකේ? තාත්තට වඩා සිල්වත් අය නැද්ද ලෝකේ? කොච්චර ඉන්නවද? සංඝ ભેදයක ලෝහිත උපාදක කර්මයේ 2 තුන්වෙනි එක රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, හතරවෙනි එක අම්මා ඝාතනය කිරීම. නමුත් රහතන් වහන්සේ ගාවට මේ ලෝකේ කවුද ඉන්නේ ලොකුම සීලවන්ත උත්තමයන් වහන්සේ? මහා ගුණවන්තයන් වහන්සේ, අනාගාමීන් වහන්සේ. මරණයත් එක්කම උපදින්නේ බබලව. සුද්ධාවාසයෙන් රහත් වෙලා පිරිනිවන් පාන උත්තමේ අනාගාමීන් වහන්සේ කියලා කියන්නේ. එතකොට යන රහතන් වහන්සේගෙන් පස්සේ උන්වහන්සේ ගාවට යන්න ඕනේ. නමුත් අම්මා ගාව තාම තිසරණවත් නැති වෙති. අම්මා ඝාතනය කළොත් ආනන්තරියයි. තාත්තා ඝාතනය කළොත් ආනන්තරියයි. දැන් එතකොට තේරෙන්නේ නැද්ද සකදාගාමීන් වහන්සේ අනාගාමීන් වහන්සේ සෝවාන් වහන්සේ තුන් දෙනාම අත්හැරලා තිසරණවත් නැති අම්මා තාත්තා ගාවට එනකොට ඒ කාරණාව කොච්චර විශේෂද කියලා. ආංගිකයි අත්ති මාතා අත්ති පිතා කියලා. මේ කාරණාව දසවස්තුක සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්නේ. මවෙක් ඇත පියෙක් ඇත කියන එක සම්මාදිට්ඨියක්, මවෙක් නැත පියෙක් නැත කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා හරි සුවිශේෂී දෙන්නෙක් අම්මා සහ තාත්තා. ජීවිතයේ තියෙන තාක්කල් අමතක නොකළ යුතු දෙන්නෙක් අම්මා සහ තාත්තා.